travelers. ඉතින් මම අලුත් කැමරාවක් ගන්න ආවා. දැන් කැමරා LK එකේ ඉන්නේ. එනවා. හරි ඉතින් ඔන්න ගෙදර ආවා. බාන්න තියෙන්නේ මෙන්න මේක ඇතුලේ. අප ගිහිල්ලා අන්බොක්ස් කරලා බලමු. දැන් තමයි ආවේ. අවුවයි. ඉතින් යන්නේ වල වීඩියෝ එකක් නැහැ. සෙනගත් වැඩි අද. මම කෝච් වරක්කුයි. ඉන්දා යන්නේ වීඩියෝ එකක් නැහැ. චුඩි කැලි එකක් ගත්තා. පියා බාන්න බලන්න අන්බොක්ස් කරලා බලමු. යා. හරි අපි දැන් අන්බොක්ස් කරලා බලමු අපේ අලුත්ම බාන්න. මෙන්න මේක තමයි දුන්නේ කැමරා LK එකේ පැකේජ් එක. මම මේ SD කාඩ් එකකුත් බයි කරා එතනින්ම. එතකොටම ලේසි ඒකටත් වොරන්ටි හම්බුණා. කැම් එකට අවුරුද්දක් වොරන්ටි හම්බුණා. SD කාඩ් එකට අවුරුදු දෙකක් හම්බුණා. කැමරා LK එකේ. එහෙනම් අපි අන්බොක්සිං එකට කරන්න යන්නේ. ඉතින් මෙන්න තියෙනවා අපිට මම ගත්ත SD කාඩ් එක Sendix එකේ 64GB එකක්. මේක ගත්ත මම කැමරා LK එකෙන්මයි. ඒක පැත්තකින් තියාගමු. අපි යන්නේ මේක අන්බොක්ස් කරන්න අපේ DJI Osmo Action 5 Pro cam එක. අපි ඉතින් මෙන්න මෙහෙම සීල් එක කඩාගත්තා. ගලමු මේක. තියමු පැත්තකින්. ඊට පස්සේ තියෙනවා මෙතන තියෙනවා සීල් එකක්. ගලවගත්තා. පැත්තක් තියාගමු. ඔන්න එහෙනම් අපි අන්බොක්ස් කරමු අපේ බාන්න. ඔන්න ඉතින් මෙහෙම තමයි ගම්බාන්නේ. තියාගමු මෙතනින්. මෙන්න මේක තමයි කැම් එක තියෙන්නේ. කැම් එක තියෙන්නේ. තව මොනවද තියෙන්නේ? මෙන්න අපේ එක්ස්ටෙන්ෂන් රොඩ් එක තියෙනවා. බොක්ස් එකේ ඉච්චරයි තියෙන්නේ. බොක්ස් එකේ පොඩ්ඩක් තියෙන ඒවා අපි බලමු. ඉතින් මෙතන DJI Osmo Action 5 Pro කියලා ගහලා දිනවා. ඉතින් මේක තමයි කැම් එක. මෙතන තියෙනවා එක්ස්ටෙන්ෂන් රොඩ් එකක් තියෙනවා කියලා තියෙනවා. බැටරි 3ක් තියෙනවා. බැටරි කේස් එකක් තියෙනවා. මෙතන ඇඩ්වෙන්චර් කොම්බෝ බන්ඩල් ඇඩ්වෙන්චර් කියලා ගහලා තියෙනවා. මෙතන තියෙනවා මේ ඇප් එක DJI එකේ DJI Mimo ඇප් එක. App Store වල Android වල තියෙනවා. එතකොට මෙතන තියෙනවා DJI Osmo Action 5 එකේ features 4 hours battery life එක, vertical shooting, horizon එක තියාගන්න. ඊට පස්සේ මෙතන මොකක්ද තියෙන්නේ මේ sensor එක 1/1.3 CMOS sensor එකක් තියෙන්නේ. active track mode එක තියෙනවා. මෙතන dual HDR OLED touch screen එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ LED touch screen දෙකක් තියෙනවා ඉස්සරහේ පස්සෙයි. ඉතින් මේ තියෙන්නේ මේ ඇඩ්වෙන්චර් කම්ප් එකේ තියෙන ඇසසරිස් පෙට්ටිය මේ ඇතුලේ තියෙන ඒවා. කැම් එක, බැටරි 3, කේස් එක, මෙතන මේ එක්ස්ටෙන්ෂන් රොඩ් එක, ලොක් ස්ක්‍රූ දෙකක් තියෙනවා, ප්‍රොටෙක්ටිංగ్ ෆ්‍රේම් එකක් තියෙනවා, කර්ව් ඇඩ්හෙසිව් බේස් එක තියෙන එක මොකක්ද දන්නේ. ඇඩැප්ටර් මවුන්ට් දෙකක් තියෙනවා. type C to C කේබල් එකක් තියෙනවා. හරි අපි එන අම්බුස් කරමු. ඇතුළේ මොනවද තියෙන්නේ කියලා අපි ඉස්සෙල්ලා මේක බලමු. මේකේ මොනවද ඇක්සසරිස් කියලා තමයි තියෙන්නේ. හරි මේක අපි ඕපන් කරගමු. නැ තියෙනවා මොනවද දන්නේ තියෙන්නේ. මේ මොනවද? තියාගමුකෝ. පස්සේ ඕපන් කරමු. මේ තියෙනවා C to C type C cable එක තියාගමු මෙතන.
මෙන්න තියෙනවා බැටරි කේස් එක. බැටරි 3ක් වෙන කේස් එක. මේ ටික පස්සේ ගලවගමු. මෙතන තියෙනවා මම කියන්නේ මේ paper works තියෙනවා මේ user guide එක තියෙන්නේ quick start guide එක. ඒක නම් පැත්තකින් තියලා මේ පැත්තෙන් මේ දෙන DJI stickers ටිකක් තියෙනවා. ඒගොල්ලෝ කොහොමද දෙනවා sticker මේ හැම එකටම. මෙන් තියෙනවා DJI store එකට යන්න පුළුවන්. ඔන්න මෙන්න මේ QR එක scan කරලා උන අපිට warranty claim කරන්න පුළුවන්. ඊට හරිය ඉතින් මේ පෙට්ටිය මෙච්චරයි තියෙන්නේ. අපි යම් ඊළඟ පෙට්ටියට මේක තමයි බාන්න තියෙන්නේ. DJI Osmo Action 5 Pro අපි ඕපන් කරා. මොකක්ද හිරලා හරි මොකක්ද අම්මට ඉතින් මේ තමයි බාන්නේ. ඔන්න මේ තමයි කැම් එක අපේ Action 5 Pro කැම් එක. අපි ඒක උතෙන් තියාගමු. මේ මොකක්ද මේ අර ජෙල් එක කඩන්නේ. මේ මොකක්ද මේ තමයි කේස් එක. මේ කැම් එක ආරක්ෂා වෙන කේස් එක මේක. හරි ඒ පෙට්ටියත් ඉවරයි. එතකොට මේ තියෙන්නේ රොඩ් එක. ඔය ටික තමයි ඉතින් ඇඩ්වෙන්චර් කම්බ එකට හම්බෙන්නේ. ඉතින් ඇත්තටම මේ මම ගත්ත මේ කැමරා එකකින් තමයි ගත්තේ. මේකේ මේ DJI Osmo Action මේ කම්බෝ පැක් එකේ තිබ්බ එක අයිටම් එකයි. මම ඒක ඉතින් කතා කරලා බැලුකොට එක අයිටම් එක තිබ්බ. ඒකින් මම ඇඩ්වාන්ස් එකකුත් දාලා කෙලින්ම මේක බුක් කරා. නැත්තම් නැතේන මේ මලිදු කියන එක්කෙනා තමයි බුක් කරලා දුන්නේ. thank you කැමරා එකේ. ඉතින් ඔයාලත් කැමරා වඩුවක් ගන්න ඕන නම් කැමරා එකෙන් ගන්න warranty දෙනවා. highly recommend කරනවා. ඉතින් කැමරා එකෙන් තමයි මම මේ DJI Osmo Action 5 Pro Adventure Compact එක ගත්තේ. හරි අපි දැන් මේ කොළ ටික ගලවගමු. අපි ඉස්සෙල්ලාම මෙන්න මේ ටික ගලවමු. මේකේ කොහොමද අම්මා තදයි. මෙන්න තියෙනවා අර මවුන්ට් දෙක, මැග්නටික් මවුන්ට් දෙක. extension rod එක මේක ගලවන්න මට නයිසා මේක නම් මරු. මේක හොඳ බරයිත් එක්ක යාගම පැත්තකින්. ඊට පස්සේ යම් මේ මෙන්න තියෙන බැටරි කේස් එක. මේ කරලා DJI කියලා ලෝගෝ එක ගහලා තියෙනවා. මෙතන බැටරි තාම පවර් නෑ. මට කොහොමද කිව්වා මේ ෆුල් charge කරගන්න කියලා මේක ගෙන්නන්න. ඉතින් මේකේ බැටරි එක වෝල්ට් 1950 මිලිඇම්පර් බැටරියක් තියෙන්නේ. එක බැටරි එකකින් පැය 4ක් අපිට කැමරාවෙන් යූස් කරන්න පුළුවන්. පැය 4ක් එක බැටරි එක. ඉතින් හොඳයි. මොකද මම මෙච්චර දවස් මේ travel videos කරනවා මගේ phone එකේ. මේ දැන් වීඩියෝ කරන්නේ phone එකේ. ඉතින් ඒකෙන් බොහොම අමාරුවෙන් තමයි වීඩියෝ කරේ. කියන්නේ බැටරි ප්‍රශ්න එනවා. iPhone 12 Pro එකකින් කරේ. ඉතින් දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. බැටරි තුනම තියෙනවා. එක බැටරියෙන් පැය 4ක් ගන්න පුළුවන් ඉඳ වාසි. මම මේක මේ full charge කරලා මේක on කරලා පෙන්නන්නම්. මේ එතකන් අර කැමරා එකේ එක්කෙනා කිව්වා මේ full charge කරලා on කරන්න කියලා. හරි අපි යමු මේකට. එකත් අපි අන්බොක්ස් කරමු. හරි nice. පැත්තකින් තියාගමු. මේකෙත් තියෙනවා ටිකක්. මේ තියෙන්නේ අර මෙන්න මේක කැමරාව මෙතෙන්ට මේක සෙට් කරලා මේකෙන් තද කරන්න තියෙනවා. ඒකට ගැලවෙන්නේ. ඒකට තමයි මේ තියෙන thumb screw කියලා කියන්නේ. තියාගමු මෙතනින්.
මෙන් තියෙනවා ඊළඟ මවුන්ට් එක මෙන්න මේකේ දෙකක් තියෙනවා මේකේ ඊළඟ එක මේක තියෙන ඔන්න ඔය වගේ අලවන්න කොහෙරුව කාර් එක හරි මේ අලවන්න ඔය යකඩ තැනක අලවන්න තමයි මේ යකඩ තැනක හරි කොහෙද අලවන්න ඕන තමයි මෙන්න මේක ගැජට් එක තියෙන මෙන්න මේක අයින් කරලා අලවලා කැමරාව සෙටප් කරගත්තා. ඒකට තමයි මෙන්න මේ අයිටම් එක තියෙන්නේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ මේක මේ ගොඩක් කට්ටිය මේ අහන මෙන්න මේක මොකක්ද කියලා මේක දැන් අපි මුගිට මෙන්න මේකට දාපුවම කැමරාව සෙට් වුණ නැත්නම් බුරුල්ලක් මෙන්න මේකෙන් එකක් ගැලවලා මෙතෙන්ට සෙට් කළා මෙහෙම කරලා මේක සෙට් කරාම මේක තද වෙනවා. ඒකට තමයි මෙන්න මේ අර ස්ටිකර් කෑල්ල වගේ එක තියෙන්නේ. ඉතින් මේ තියෙන දෙවෙනි මේ තියෙන්නේ මෙන්න මේකට තමයි සෙට් කරන්නේ. මේ තියෙන්නේ මේකම මේ දෙවෙනි මවුන්ට් එක දෙකක් තියෙනවා මේකේ. හරි. ඔන්න ඉතින් අපේ වැඩ අපේ මේන්ම එක අපි අන්බොක්ස් කරමු අන්රැප් කරමු. හිමීට ඔන්න ඉතින් අපේ DJI Action 5 Pro Cam එක මා ලස්සනයි. ඔයින මමත් ඉන්න මාවත් පේනවා. මෙන්න මේ ස්ක්‍රීන් දෙකම වැඩ. මේ මෙතන තමයි මේ මවුන්ට් එක මෙන්න මේ මවුන්ට් එක සෙට් කරන්නේ. අපි මම මේක දැන්ට ගලවන්නේ නැහැ. මොකද මම මේක ෆුල් charge කරලා නැහැ. ෆුල් charge කරලා මම මේක ඔන් කරලා ඔයාලට පෙන්නන්න. ඉතින් මෙහෙම තමයි මේක ලුක් එක මාර මේ කියන්නේ අතට බර නැහැ සැහැල්ලුයි. අතේ මේ බන්නේ අල්ලටත් වඩා පොඩි කැමරාවගේ පොඩි වුණාට වැඩ ලොකුයි මෙයාගේ. ඉතින් මරු ඉතින් කැමරා LK එකෙන් තමයි ගත්තේ. DJI ඉතින් කම්පැනි කියන්නේ හොඳම කම්පැනියක්. ඉතින් මම මේක ඔන් කළා මේ කැම් එකේ තියෙන වැඩි විස්තර ටික ඔයාලට කියන්න. එහෙනම් මම ෆුල් charge කරන් ඉන්නම් මේක ඔයාලට පෙන්නන්න කැම් එකේ වැඩ කෑලි ටික. ඔන්න අපි දැන් යනවා කැමරාව ටෙස්ට් කරනවා. මේක හොඳ මයික් ක්වොලිටි එකක් තියෙනවා. මේ නෝමල් මයික් එකෙන් රෙකෝඩ් කරන්නේ. දාන්න ඔයාලා අස්සන්න වෙනවා. ඉතින් මේ කැම් එකේ 4K 120 fps එකෙන් ගැව්වා හැකි. දැන් නම් ගහන්නේ 4K 30 මොකද මේ හයි එක මේ මූව් වෙනවනේ. දැන් අපි යන හින්දා 4K ටික ගහන්නේ 4K 120 එකෙන් ගැව්වා හැකි. ස්ලෝ මෝෂන් කරලා ගහන්න පුළුවන්. ඉතින් බලන්නකො මාර ක්වොලිටියක් තියෙන කැම් එකේ රෙසොලූෂන් එකත් හොඳයි. මේ ROG Steady Plus mode එකකින් ඉඳලා යන්නේ. ඉතින් දැන් හොඳටම බයික් එක මේ හෙල්ලෙනවා. දැන් කියනවාට මේ වීඩියෝ එක හෙල්ලෙන්නේ නැහැ. පොඩ්ඩක් හෙල්ලෙනවා. ඔන්න දැන් සුපර් නයිට් මෝඩ් එක ඔන් කරලා තියෙන්නේ. දැන් මෙතන මේ හිතනට වඩා කළුවරයි. මේ ගහක් යට ඉන්නේ. ගහක් යටයි මෙතන වැහි කලා වලාකුලත් එක්ක අදුරු ඉහෙනට බාන්න ක්වොලිටිය. මේ හොඳ අර මගේ යාළුවා යනවා ඉස්සරහට. දැන් එහෙන කළුවරයි මෙතන බාන්න ක්වොලිටිය. ඉබ්බෝ මෙතන මේ හෙන කළුවරයි මේ නිකන් අර එන කල්වරේ මේ සුපර් නයිට් මෝඩ් එකකින් මේ බාන්න හොදට නිකන් හොඳම ක්වොලිටියක් තියෙනවා. ඒ කියන්නේ මේ පේනවා සුපර් නයිට් මෝඩ් එක දැම්මහම අර අදුරු ගතිය නැහැ.
අපි දැන් ඔක්කොම සාමාන්‍යයෙන් ඔක්කොම මූඩ් ටික බැලුවා. අපිට දැන් එක මූඩ් එකක් තියෙනවා මේ මොකද්ද ටයිම් ලැප් මූඩ් එක තියෙනවා. අපි ඒක බලමු අපි බයික් එකේ දැන් යන ගමන් ගමු ටයිම් ලැප් එක කොහොමද කියලා. ඊට පස්සේ කියන්නම් ඕවරෝල් කොහොමද කැම් එක මොකක්ද තත්ත්වය කියලා. දැන් මම මේ වීඩියෝ කරන්නේ මගේ Action 5 Cam Pro Cam එකෙන්. ඉතින් මට මේකට කියන්න තරම් වරදක් නැහැ. හොඳටම තිබ්බා. මොකද බැටරි ලයිෆ් එකත් තාම හොඳට තියෙනවා. ඉතින් කියන්න තරම් වරදක් නැහැ. හොඳ කැම් එකක්, හොඳ ඇක්ෂන් කැම් එකක්, හොඳ වැට්ටියක් කරගන්න පුළුවන් වෙයි මට. ඉදිරියේදීත් ට්‍රැවල් වීඩියෝ ඉතින් මෙයාගෙන් තමයි වීඩියෝ වෙන්නේ. ඉතින් මම මෙච්චර දවසක් වීඩියෝ කරේ iPhone 12 Pro එකෙන් මගේ ෆෝන් එකෙන්. ඉතින් ඊළඟට ඉන්න ට්‍රැවල් වීඩියෝස් මෙයාගෙන් තමයි වීඩියෝ කරලා පොඩක් ඔය හෙල්ලෙන ඒවා නැතුව හෙල්ලෙන්නේ නැතුව හොඳට ක්වොලිටි එකකින් මට වීඩියෝ කරගන්න පුළුවන් වෙයි මෙයාගෙන්. එහෙනම් බලමු සෙට් වෙලා ඉන්න. මම ඉස්සරහට ළඟදිම ට්‍රැවල් වීඩියෝ එකක් එනවා. සෙට් වෙලා ඉන්න එහෙනම් හැමෝටම ජය වේවා.